මනස අවුල් කරන ප්‍රමාණයකින් සහ බියකරු තාක්ෂණයකින් යුත් මේ යෝධයා හුදෙක් වාහනයක් නොවේ. වචනේ පරිසමාප්තියෙන්ම අහසේ පාවෙන සැබෑ නගරයක්. ඔබට විශ්වාස කළ හැකිද? ලංකාවී පාරවල්වල ධාවනය වන සාමාන්‍ය ප්‍රමාණයේ ලොරි රථ 60ක බර එකම වරක් තනිවම අහසට ඔසවා තැබීමේ දරුණු ශක්තියක් මේ යක්ෂයා සතු වනවා. තට්ටු දෙකකින් යුත් මාලිගාවක් බන්දුමෙහි ඇතුළත සුකෝපභෝගී හෝටල් කාමර, නාන කාමර සහ මත්පැන් වීදුරුවක් රසවිඳිය හැකි සුපිරි බාර් පවා අඩංගුයි. ඔබ නිතරම දකින සාමාන්‍ය ගුවන් යානා මේ දැවැන්තයා ළඟින් තැබූ විට ඒවා හරියට කොල්ලියකු ළඟින් තැබූ කුඩා බලු පැටියෙකු මෙන් දිස්වනු ඇති. මිහිතලය මත මිනිසා විසින් නිපද වූ මේ බියකරු මගී ප්‍රවාහන යෝධයා සැබවින්ම කුමක්ද? මේ එයාබස් A380 මිහිතලය මත මෙතෙක් බිහි වූ විශාලම, බරම සහ බල සම්පන්නම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ මෙයයි. අද ඔටෝ ප්‍රයිම් තුලින් අපි කතා කරන්නේ ලෝකයේ මේ විශාලම යකඩ කුරුල්ලාගේ සැඟවුණු රහස් සහ එහි ඇති බියකරු තාක්ෂණය පිළිබඳවයි. යුරෝපයේ රටවල් කිහිපයක එකතුවෙන් නිපද වූ මේ එයාබස් A380 යානයේ ප්‍රමාණය සැබවින්ම ඇදහිය නොහැකි. මෙහි මුළු දිග මීටර් 73ක් වන අතර පියාපත් දෙක කෙළවරවල් අතර දිග මීටර් 80කට ආසන්න වනවා. සරලවම කිව්වොත් ලංකාවේ පාරවල්වල දුවන සාමාන්‍ය ප්‍රමාණයේ බස් රථ 7ක් එක පෙළට තැබූ විට ලැබෙන දිගට මෙහි පියාපත් පමණක් සමානයි. ටොන් 575ක උපරිම බරකින් යුතුව අහසට එසවෙන මේ යෝධයාව පාලනය කිරීමට ලොව බල සම්පන්නම රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් 900 එන්ජින් 4ක් යොදා තිබෙනවා. මෙම එන්ජින් 4න් නිකුත් කරන මුළු බලය සාමාන්‍ය කාර් රථ 3500ක එන්ජින් බලයට වඩා වැඩි. නමුත් මේ යානයේ සැබෑ ආශ්චර්ය පවතින්නේ මෙහි ඇතුළතයි. සම්පූර්ණ දිගින් යුත් තට්ටු දෙකකින් සමන්විත ලොව එකම මගී ප්ලේන් එක මෙයයි. මෙහි පළමු පන්තියේ ගමන් කරන මගීන්ට තනි කාමර, සුකෝපභෝගී නාන කාමර සහ අහසේදී ෂවර් එකකින් නාමී පහසුකම පවා සලසා තිබෙනවා. එමෙන්ම මගීන්ට විවේකීව මත්පැන් වීදුරුවක් රසවිඳිය හැකි සුපිරි බාර් එකක්ද මෙහි අඩංගුයි. එකම වරකදී මගීන් 850කට අධික සංඛ්‍යාවක් රැගෙන යා හැකි මේ යානය හුදෙක් ගුවන් යානයක් නොව අහසේ පාවෙන තරුපහී හෝටලයක්. මේ වගේ අධික බරක් සහිත යානයක් පොළොවට පතිත වෙද්දී සිදුවන කම්පනය දරා ගැනීමට මෙහි යටිපතුලට රෝද 22කින් සමන්විත දැවැන්ත ලෑන්ඩිං ගිය පද්ධතියක් සවිකර තිබෙනවා. සාමාන්‍ය ලොරියක රෝදවලට වඩා විශාල මේ රෝද 22 නැතිනම් යානය රන්වේ එක මත පතිතවන විටම පොළව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණා. එමෙන්ම මෙහි පියාපත් තුළ පමණක් ලීටර් 3,20,000ක ඉන්ධන ධාරිතාවක් ගබඩා කළ හැකි. ඒ කියන්නේ සාමාන්‍ය කාර් 6,500කට එක පාර ෆුල් ටැන්ක් ගැසිය හැකි ඉන්ධන ප්‍රමාණයක් මේ එක ප්ලේන් එකක් තුළ ගබඩා වනවා. නමුත් තාක්ෂණයේ උපරිම සීමාවට ගිය මේ එයාබස් A380 යානයට වර්තමානයේ වන විට දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙහි ඇති එන්ජින් 4ක් නඩත්තු කිරීමට යන අධික පිරිවැය නිසා ලෝකයේ බොහෝ ගුවන් සමාගම් මේ වන විට A380 යානා භාවිතයෙන් ඉවත් කරමින් පවතිනවා. එයාබස් සමාගමද මෙහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර තමා අවසන්. ඊ අනුව මින් ඉදිරියට මෙවැනි යෝධයෙකු නැවත කිසි දිනක බිහිවන්නේ නැහැ. ලෝකයේ මෙවැනි කවුරුත් නොදන්නා බියකරු සහ අමුතුම වාහන ගැන දිගටම වීඩියෝ බලන්න ඔටෝ ප්‍රයිම් අපව දැන්ම ෆොලෝ කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු.